අද දවසේදී මේ විශේෂාංගයෙන් අපි කතා බහ කරන්න සූදානම් සිටින්නේ අපිට අධ්‍යාපන පීඨය සම්බන්ධයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වෙනවා අද දවසේදී ගමිදු හේමචන්ද්‍ර අපිට ආයතනයේ චීෆ් ඇකඩමික් ඔෆිසර්. ඔබතුමා විතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් තිලක්. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා මේෂානි ෆර්නැන්ඩෝ මාකටිං එක්සිකියුටිව් ස්ටුඩන්ට් එන්රෝල්මන්ට්. ඔබතුමීවත් ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ගමිදු මහත්මයා මුලින්ම මම ඔබතුමා පැත්තට හැරෙන්න කැමතියි. දැන් ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් සංචාරක සහ සත්කාර කළමනාකරන ක්ෂේත්‍රය. මේක කියන්නේ අපි හැමෝටම මතක් වෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක අපි ෆලෝ කරොත් හැදෑරුවොත් සාමාන්‍යයෙන් හොටෙල් සයිඩ් එකේ තමයි ගොඩාක්ම අපිට ජොබ්ස් හම් වෙන්නේ කියන කාරණය. ඇත්තටම මේ ක්ෂේත්‍රය මේ ඉන්ඩස්ට්‍රි එක ඇයි වැදගත් වෙන්නේ? මේ හරහා අපිට වැඩ ලෝකයේ තුල හමු වෙන රැකියා ක්ෂේත්‍ර මොන වගේද තියෙන්නේ? අද hospitality and tourism ලංකාව වගේ රටකට බොහොම වැදගත් වෙනවා. අපේ විදේශ විනිමයෙන් සෑහෙන ප්‍රමාණයක් අපි උපයන්නේ tourism and hospitality industry එකෙන්. දැන් යම්කිසි industry එකක් grow වෙන්න නම් අපිට ඒ industry එකට අවශ්‍ය ශ්‍රමය සපයන්න ඕන. ඒ කියන්නේ පුහුණු පුද්ගලයන් ඉන්න ඕන ඒ industry එක තවදුරටත් නගා සිටවා. දැන් සාමාන්‍යයෙන් hospitality and tourism industry එකේ තියෙනවා ඒ කියන්නේ certificates, diplomas, high diplomas වගේ අධ්‍යාපන සුදුසුකම් වලින් තමයි industry එකට ඇතුළත් වෙන්නේ. අපේ විශේෂත්වය තමයි අපි මේ hospitality and tourism industry එකට degree program එකක් සකස් කරලා තියෙන්නේ. තවත් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සෑහෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් උත් තියෙනවා. හැබැයි ස්විට්සර්ලන්තයෙන් ප්‍රදානය කරන ගෞරව උපාධියක් තමයි අපි පටන් ගන්න අපිට. ඔබතුමාට සුළු බාධා කිරීමක් සිදු කරන අපි වෙලාව බලලා නැවතත් ඉක්මනින්ම අපේ කතා බහට එකතු වෙමු. ජීවිතයම රනින් දිදුලවන නිලේකා ජුවලර්ස් හැම අතින්ම ඉස්තරන්. රත්ති නුවරංකාරී ලක්ෂ 500ක් වටිනා රන්කා සිදිනා ගන්න රත්ති පැකට්ටු බලන්න. හොඳයි. වෙලාව බලාවට පස්සේ නැවතත් ඔබතුමාට අවස්ථාව. ඔව්. මම ඉස්සෙල්ලාම පටන් ගත්තොත් ඒ ලක්ෂ්‍ය අපිට එක ගැන පොඩි හඳුන්වීමක් කරන්න. අපිට අධ්‍යාපන පීඨය ඇත්තටම අවුරුදු 25ක් තිස්සේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා අපේ දූ දරුවන්ට ලබා දීලා තියෙනවා. අපේ විශේෂත්වය තමයි මේ අවුරුදු 25 පුරාවටම අපි කොලැබොරේෂන් එකක් තියන්නේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් හරහා තමයි. අපේ education provision එක අපි කියනවා transnational education provision එකක් කියලා. ඒ කියන්නේ පිටරටක උපාධියක් ලංකාව වගේ රටක් තුලම ඉඳද්දී සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා ගෞරව උපාධියක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. දැන් අපේ අධ්‍යාපන පීඨය අවුරුදු 25ක් තිස්සේම අපි business, computing, law, engineering, biomedical science, psychology යන විෂය ධාරා තුලින් අපි ගෞරව උපාධි ප්‍රදානය කරනවා. මේ ගෞරව උපාධි ප්‍රදානය වෙන්නේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ තියෙන සිලබස් එක, කරිකියුලම් එක තමයි ෆලෝ කරන්නේ අපේ දූ දරුවනුත්. ඒගොල්ලෝ කියන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන ක්‍රමවේදයම තමයි අපිත් පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාවේ. ඒක තමයි අපිට අධ්‍යාපන පීඨයේ විශේෂත්වය. අපි දැන් කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් එක්ක වැඩ කරන්නේ. දැන් HTMI Hotel and Tourism Management Institute Switzerland ඒ Swiss Institute එකත් එක්ක එම ක්‍රමවේදයමයි අපි පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ස්විට්සර්ලන්තයේ කරන ඒ පාඨමාලාවම තමයි අපි ලංකාවේ කන්ඩක්ට් කරන්නේ. ඒ කියන්නේ මේක අපේ දූ දරුවන්ට අවස්ථාවක්. ඒ කියන්නේ පිටරටක අධ්‍යාපන ක්‍රමයක් ඒ කියන්නේ තුලින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ලංකාවේ ඉඳිද්දිම. ඒක තමයි අපේ විශේෂත්වය. ඒක සුවිශේෂී විශේෂත්වයක් අපිට අධ්‍යාපන පීඨයෙන් සිසු දරුදරියන්ට ලබා දෙන එකත් එක්ක මම ගමිතු මහත්මයා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ අපිට අධ්‍යාපන පීඨයේ තියෙනවනේ සංචාරක සහ සත්කාර කළමනාකරන පාසලක්. ඔය මේ පිළිබඳවත් කෙටි හැඳින්වීමක් කරමු. ඔව්. HTMI
ඒ කියන්නේ අපිට එකේ tourism and hospitality school එක HTMI Switzerland වල තියෙන අධ්‍යාපන රටාවම තමයි අනුගමනය කරන්නේ. HTMI Switzerland වල motto එකක් තියෙනවා come as a student leave as a manager කියලා. ඒ කියන්නේ අපි ශිෂ්‍යයෙක්ව tourism and hospitality කළමනාකරණයට තමයි පුහුණු කරවන්නේ. කියන්නේ සමහර හිතන්න පුළුවන් hospitality and tourism කියන්නේ හොටෙල් එකක විතරක් කරන රස්සාවක් කියලා. ඒ කියන්නේ අපිට පේනවා ඒ කියන්නේ හොටෙල් එකක රෙස්ටොරන්ට් එකේ ෆ්‍රන්ට් ඔෆිස් එකේ ශ්‍රමිකයන් ඉන්නවා. ඒක පමණක්ද කියලා නැහැ. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්කම අපි ලබා දෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක මැනේජ් කරන්නේ කොහොමද? ඒ කියන්නේ තව තවත් ටුවරිස්ට්ලා ලංකාව වගේ රටකට ගෙන්න ගන්නේ කොහොමද? and ඒ රිසෝර්ට්ස් hotels manage කරන්නේ කොහොමද කියන එක තමයි ඒ ට්‍රේනින් එක තමයි දෙන්නේ. and tourism and hospitality කියන විෂය හරිම ඉන්ටරෙස්ටිං විෂයක්. දැන් ඉස්සර ඉඳලම තිබුණේ මේක සර්ටිෆිකේට් එකක් ඩිප්ලෝමා එකක් කරලා අර ලිමිටඩ් රස්සා ප්‍රමාණයකට යන්න පුළුවන් විෂයක් කියලා තමයි මම හිතන්නේ සාමාන්‍ය පිළිගන්නේ. හැබැයි එහෙම නෙමෙයි. ඉස්සරහට යන්න hospitality and tourism industry එක තව තවත් develop කරන්න කළමනාකරන පුහුණුවක් ඇත්තටම අවශ්‍යයි. ඒක තමයි අපේ අපිට එකේ hospitality and tourism school එක තුලින් අපි ලබා දෙන්න යන්නේ. මේක ලංකාවටම විතරක් නෙමෙයි. මේ ට්‍රේනින් එක ලබාගත්තු ශිෂ්‍යයින් ඇත්තටම මුළු ලෝකයේ පුරාවටම තියෙන රැකියා අවස්ථා ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න පුළුවන්. ඒක තමයි අපේ පීඨාධිපතිතුමා කියන්නේ tourism is a journey කියලා. Tourism is not just a study program. tourism and hospitality industry එක ගැන කතා කරද්දී දැන් මේ ශානි මහත්මිය මම කලිනුත් සඳහන් කරා වගේ අපේ ඔළුවේ තියෙන්නේ අර මේ පුංචි වපසරියක විතරයි රැකියා අවස්ථා උදා වෙන්නේ කියලා. හැබැයි දැන් අපි ඉන්නේ 2026 වර්ෂයේ. විවිධ රැකියා අවස්ථා විවිධ ලොකු වපසරියක මේ ඉන්ඩස්ට්‍රි එක මේ දියත් වෙලා තියෙනවා, පුරුදු වෙලා තියෙනවා. ඒකත් එක්කම මේ රැකියා ශ්‍රේෂ්ඨය ගැන පොඩි හැඳින්වීමක් සඳහන් කරන්නකෝ. බොහොම සුපිය ප්‍රශ්නය ඇත්තටම අහුවට මේ සංචාරක සහ සත්කාර කළමනාකරණය කියද්දී බොහෝ දෙනෙක්ගේ ඔළුවේම ඇවිලා තියෙන මනසේ ඇඳිලා තියෙන චිත්‍රය තමයි කියම් කෙනෙක්ට රැකියා අවස්ථා තියෙන්නේ එක්කෝ ටුවරිසම් අංශය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් සත්කාර අංශය වෙන්න පුළුවන් කියලා. ඇත්තට මෙහෙම එකක් නැහැ. මේක මේ රැකියාව අපසාරිය ගැන බලනකොට සුදුසුකම්, ඒ කියන්නේ අධ්‍යාපන මට්ටමින් සහ එතකොට ප්‍රායෝගික මට්ටමින් ඔවුන් සුදුසුකම් ලත් අය නම් ඔවුන්ට ඉතාමත්ම ලොකු රැකියා වෙනද පොලක් තියෙනවා. මේ වන විට 2026 අවුරුද්ද වෙනකොට ඉතාමත්ම ලොකු සේවක හිඟයක් පවතිනවා මේ සංචාරක සහ සත්කාරක කළමනාකරන අංශයෙන්. එතකොට ඒ පැත්තේදී ගත්තොත් යම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම නම් මොන වගේ අවස්ථාවන්ද අපිට විවරණය වෙන්නේ කියලා. ඇත්තටම විවරණය වෙන්නේ travel සහ ටුවරිසම් සයිඩ් එක විතරක් නෙමෙයි. මේ අංශය ගැන කතා කරොත් මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත් ඒවියේෂන් සහ එයාලයින් අංශය තියෙනවා, ක්‍රූෂල් ලයින් තියෙනවා, ඉවෙන්ට් මැනේජ්මන්ට් තියෙනවා, ට්‍රැවල් තියෙනවා. එතකොට මේ අංශවල වලිනුත් බොහෝමයක්ම අනු අංශ තියෙනවා කෙනෙක්ට යන්න. ඉතින් මේ අපි සමග සම්බන්ධ වෙන දරුවෙකුට ඔවුන්ගේ අධ්‍යාපනය ඉවර කරාට පස්සේ මොකද අපි ලබා දෙන්නේ අධ්‍යාපනයක් විතරක්ම නෙමෙයි, ඔවුන්ට ප්‍රායෝගික පුහුණුවක් අපි ලබා දෙනවා. ඉතින් ඒ සම්පූර්ණ කරන දරුවෙකුට ඔවුන් රැකියාව වෙළඳපොළට යනකොට ඔවුන්ට ඇත්තටම මාසයක් වෙන කාලයක් තුළදී ඔවුන්ට හොඳ රැකියාවක් තෝරා ගන්නට පුළුවන් දේශීය සහ විදේශීය මට්ටමේ.
අධ්‍යාපනය විතරක් නෙවෙයි ප්‍රායෝගික පුහුණුවකුත් ලබා දෙන ආයතනයක් තමයි ඇපිට් අධ්‍යාපන පීඨය කියලා කියන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඇපිට් අධ්‍යාපන පීඨය සම්බන්ධයෙන් ඔබට වැඩිදුර විස්තර දැන කියා ගන්න මම සඳහන් කරන්නම් දුරකථන අංක වගේම වෙබ්සයිට් එක. දුරකථන අංක වෙන්නේ 074 3 903 990 කියන දුරකථන අංකය ඔස්සේ වගේම 076 5 788 මම නැවත වතාවක් සඳහන් කරන්නම් 074 3 903 990 කියන දුරකථන අංකය ඔස්සේ වගේම 076 5 788 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ඇපිට් අධ්‍යාපන පීඨය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි www.apit.lk කියන වෙබ්සයිට් එක හරහා ඔබට මේ ඇපිට් අධ්‍යාපන පීඨය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒකත් එක්කම කමිදු මහත්මයා දැන් මේ ඇයි මේ ස්විට්සර්ලන්තයේ HTMI මෙච්චර විශේෂ වෙන්නේ? ලක්ෂී ස්විට්සර්ලන්තයේ තමයි හොස්පිටැලිටි ට්‍රේනිං වලට සුප්‍රසිද්ධ. ඒ කියන්නේ දැන් දශක ගණනාවක් තිස්සේ හොටෙල් ස්කූල් එකක් කියලා කිව්වොත් ස්විට්සර්ලන්තයේ තමයි මේ ඔළුවට එන්නේ. දැන් මේක තමයි විශේෂත්වය. අපි දරුවෙක් බඳවා ගන්නකොට ඒ දරුවා ඇපිට් එකට විතරක් නෙමෙයි බැඳෙන්නේ. ස්විට්සර්ලන්තයේ HTMI පාසලටත් ඒ සමගාමීව ඒගොල්ලෝ ප්‍රවේශ වෙනවා. අවුරුදු 3ක් අපිත් එක්ක HTMI ස්කූල් එකත් එක්ක තමයි ඒ දරුවා අපේ මේ ජර්නි එක යන්නේ. HTMI ස්විට්සර්ලන්තයේ ලොකු නමක් තියෙන ආයතනයක්. ඉන්ටර්න්ෂිප්ස් ගත්තොත් HTMI පාසලෙන් පිටත් වෙන දරුවන්ට ඉන්ටර්න්ෂිප්ස් paid ඉන්ටර්න්ෂිප්ස් ස්විට්සර්ලන්තයේදීම හම්බ වෙනවා. දැන් අපේ දරුවන්ටත් ඒ ඔපචුනිටි එක තියෙනවා. අවුරුද්දක් දෙකක් අපිත් එක්ක අධ්‍යාපනය අදාරලා ඊට පස්සේ ස්විට්සර්ලන්තයට ගියොත් ඒ ඔපචුනිටි එකම ස්විට්සර්ලන්තයේ ගන්න පුළුවන් ඒ දරුවන්ට. මේක විශේෂත්වයක් වෙනවා. දැන් HTMI ඒ කියන්නේ Hotel and Tourism Management Institute එක ස්විට්සර්ලන්තයේ අවුරුදු ගණනාවක් පැවතීගෙන යන ඉන්ස්ටිටියුට් එකක් සහ ස්විට්සර්ලන්තයේ ජර්මනියේ ප්‍රංශයේ වගේ රටවල් වල ගොඩක් කනෙක්ෂන්ස් තියෙනවා හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. දැන් ඒ එක්ස්පීරියන්ස් එක තමයි අපි ලංකාවට ගෙන්නේ. මෙෂාන් මහත්මිය දැන් ඔබතුමිය සඳහන් කරන්නේ දැන් ඇපිට් අධ්‍යාපන පීඨය කියලා කියන්නේ අධ්‍යාපනයේ පමණක්ම ලබා දෙන තැනක් නෙමෙයි ප්‍රායෝගික පුහුණුවක් සසුදරුදරියන්ට ලබා දෙන ස්ථානයක්. දැන් අපි හිතමු ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක ගැන ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ඉන්නවා නම් ශිෂ්‍යාවක් ඉන්නවා නම් කැමැත්තක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් අද දවසේදී අයිබෝන් ශ්‍රී ලංකා නරඹනවා වෙන්න පුළුවන්. ඔබගේ මේ අධ්‍යාපන පීඨය හරහා සසුදරුදරියන්ට ලබා දෙන විශේෂ වරප්‍රසාද මොනවද තියෙන්නේ? අනිවාර්යයෙන්ම අපි සමග එකතු වෙන දූ දරුවෙක්ට ඔවුන්ට ප්‍රායෝගිකව මම විශේෂයෙන් මේක මතක් කරන්නට ඕන. අනිත් පාසල් සමග අපි බැලුවොත් අපේ පාසලේ ඔවුන්ට විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවා. හේතුව අපිත් එක්ක paid internship එකක් කරන දරුවෙක්ට මේක internship එකක් නෙමෙයි. මං කියවා වගේ මේක paid internship එකක්. ඉතින් තමන්ගේ පුහුණු කාලය ඔවුන් අපිත් එක්ක සම්පූර්ණ කරන ගමන්ම ඔවුන්ට අපි විසින් ඔවුන්ට ගෙවීමක් සිදු කරනවා. ඉතින් ඒක මං හිතනවා දරුවෙක්ට ලොකු මොටිවේෂන් එකක් වෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඊට අමතරව අපිට ප්‍රවීණ මඩුල්ලක් ඉන්නවා. අපිට දේශීය සහ විදේශීය හොඳ ආචාර්ය මඩුල්ලක් ඉන්නවා. උන්ගේ අධ්‍යාපනය සියලුම දේවල් කටයුතු කරන්නේ. ඉතින් ඒත් එක්කම මීට අමතරව අපේ දරුවන්ට ලැබෙන විශේෂ දේ තමයි ඔවුන්ට අත්‍යවශ්‍ය වෙන සියලුම නිල ඇඳුම්, එතකොට ඔවුන්ට අවශ්‍ය වෙන සියලුම උපකරණ අපේ පාසල විසින් දීමත් ඒත් එක්ක මම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන අපේ ඇකැඩමි එක අපේ ඇකැඩමි එකේ තමයි මේ සියලුම දේවල් වෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය සියලුම දේවල් අපි විසින් අපේ දූ දරුවන්ට ඉතාමත්ම ආදරේ ප්‍රොවයිඩ් කරනවා. ඔන්න තවත් හිත ඉන්න දෙයක් නෑ. ඔබ හිතාගෙන නම් හිටියේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ හරිම මේ කුඩා වපසරියක තියෙන ඉන්ඩස්ට්‍රි එකක් කියලා ඔබට අද දවසේදී මේ විශේෂාංගයට හිත යොමු කරොත් හිතා ගන්නට පුළුවන් වෙන්නට ඇති. ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ ඊටමත් පුළුල් වපසරියක විහිදලා තියෙන ඔබට ඔබගේ හීන යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් විශේෂ ශේෂ්ත්‍රයක් කියන කාරණේ. ඉතින් හරිම දේ හරිම තැනින් හරිම විදිහට ඉගෙන ගන්න ඕන නම්
ඔබටත් පුළුවන් අපිට අධ්‍යාපන පීඩයත් සමගින්වත් වැල් බැඳ ගන්න. ඉතින් යම් කෙසේ ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් මම සඳහන් කරන්නම් දුරකථන අංක වගේම වෙබ්සයිට් එක. දුරකථන අංක වෙන්නේ 07443 903 990 කියන දුරකථන අංකය ඔස්සේ වගේම 07665 788 788 කියන දුරකථන අංක ඔස්සේ ඔබට අපිට අධ්‍යාපන පීඩය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි www.apit.lk කියන වෙබ්සයිට් එක පිරික්සුවොත් ඔබට මේ අපිට අධ්‍යාපන පීඩය සම්බන්ධයෙන් තව දුරටත් විස්තර දැන කියා ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැන් ගමිදු මහත්මයා මේ උසස් අධ්‍යාපනයක් කරනවා නැත්නම් අපි A level කරලා ඉවරනාට පස්සේ උසස් අධ්‍යාපනයක් කරනවා කියලා මුලින්ම හිතට යොමු වුණ ගමන් අපි අම්මට තාත්තට කියනවානේ. ඉතින් ඒකත් එක්කම දෙමව්පියන්ගේ අතේ ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා තමන්ගේ දරුවාව හරි ඉන්ඩස්ට්‍රි එකක් වෙනුවෙන් අධ්‍යාපනය හදාරවන්න සහ හරිම තැනකට අධ්‍යාපනය කරන් යොමු කරවන්න. දෙමව්පියන්ගේ අතේ ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා. ඔබතුමාට දෙන්න තියෙන උපදෙස් මොකක්ද වෙන දෙමව්පියෙක්ට? ඔව් තිලක්ෂය වැදගත් ප්‍රශ්නයක්. මම නම් හිතන්නේ දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා තමයි. ඒක ශිෂ්‍යයාගේත් පුතාගේ දුවගේත් වගකීමක් වෙනවා. අනිවාර්යයෙන්. මොකද තමාගේ ජීවිතය හැඩගස්වා ගන්න තමාටම තමයි හැකියාව තියෙන්නේ. දෙමව්පියන්ට නෙමෙයි. දෙමව්පියන් උදව් කරනවා අනිවාර්යයෙන්. මේ දවස්වල උසස් අධ්‍යාපන අවස්ථා අර ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒක නිසා සමහරක් වෙලාවට අපිට තෝරා ගන්න හිතා ගන්න බැරි තරම් ඔප්ෂන්ස් තියෙනවා. ඒකත් ප්‍රශ්නයක්. අර තොරතුරු වැඩි වුණාම ප්‍රශ්නයක් වෙනවනේ. මොකද්ද මේ තෝරගන්න කියලා. ඒ වගේම මේකත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මං හිතන්නේ අපිට එක නෙමෙයි ඕනම අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනයකට ගියොත් මං හිතන්නේ ඇසිය යුතු ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් ඕනම උපාධියක ඒ කියන්නේ දැන් hospitality and tourism නම් ඒකට අවශ්‍ය skills දෙන්න ඕන. දැන් computing business නම් ඒ fields වලට අවශ්‍ය skills දෙන්න ඕන. ඊට අමතරව World Economic Forum එකකින් කියලා තියෙනවා ඉස්සරහට යන graduates ලට තිබියම යුතු skills තියෙනවා. Critical thinking, problem solving skills. So ඇසේ යුතු ප්‍රශ්නයක් තමයි මේ වගේ ස්කිල්ස් ඔබේ අධ්‍යාපන විෂය ධාරා තුලින් අපිට ලැබෙනවා. තවත් එකක් තමයි උසස් අධ්‍යාපනය කියන්නේ ළමයින්ව ඉන්ඩස්ට්‍රි එකට පුහුණු කරන දෙයක්. ඒක නිසා තවත් ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක කොහොමද අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප්ස් තියනවාද නැත්නම් අපිට ඉන්ඩස්ට්‍රි එක හම්බ වෙන අවස්ථා තියනවාද ඒකත් දැනගන්න අවශ්‍යයි. මේ දවස්වල මම හිතන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ගොඩක්ම වැදගත් වෙනවා. තව ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මෙච්චර වැදගත් නම් ඔබේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් හරහා මේ කොහොමද මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ස්කිල්ස් හම්බ වෙන්නේ කියන එක මේවා වැදගත් ප්‍රශ්න. ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ ගොඩක් කට්ටිය කරන්නේ නැති දෙයක් තමයි දැන් අවුරුදු 3ක් හරි 4ක් හරි අධ්‍යාපන කටයුතු කරලා අන්තිමට හම්බ වෙන්නේ ඩිග්‍රී සර්ටිෆිකට් එකක්. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක්. මම හිතන්නේ දෙමව්පියනුයි දරුවනුයි අහන්න ඕන මේ අධ්‍යාපන ආයතන වලින් අපිට බලන්න පුළුවන්ද කොහොමද මේ ඩිග්‍රී සර්ටිෆිකට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි මොන වගේ එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. මොකද දැන් අපිට අධ්‍යාපන ආයතනය නම් අපේ සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ අර බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයෙන්. එතකොට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන මේක බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒක දැනගෙන යන්න ඕන අර අග දැනගෙන යන්න එපයි අපි. So අන්තිමට employability ගැන ඇසිය යුතුමයි. ඔබගේ කියන්නේ ඔයගොල්ලන්ගේ graduatesලා මේ රැකියා අවස්ථා හම්බ වෙනවා. ඒක අපිට කියන්න පුළුවන්ද මේ මොන වගේ කියන්නේ graduate දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා අපිට අධ්‍යාපන ආයතනයේ 90ක ප්‍රමාණයක් මාස 3කින් වගේ රැකියා අවස්ථා මේ හම්බ වෙනවා. දැන් උසස් අධ්‍යාපනය කියන්නේ ඉතින් රැකියාවක් ලබා ගන්න කරන දෙයක් නම් මම හිතන්නේ ඒකත් ඇසිය යුතු ප්‍රශ්නයක්.
කොච්චර මේ ඔප්ෂන්ස් තිබුණත් උසස් අධ්‍යාපනය හදාරන්න අපිට අධ්‍යාපන පීඨය ඔබ තෝරාගත යුතු හේතු තමයි එතුමා විසින් මේ විදිහට පැහැදිලි කරේ. මම නැවත වතාවක් ඉක්මනින්ම සඳහන් කරන්නම් අපිට අධ්‍යාපන පීඨය සම්බන්ධයෙන් ඔබට වැඩිදුර විස්තර කිරීමක් ලබා ගැනීම හැකියාවක් තිබෙන දුරකථන අංක වගේම වෙබ්සයිට් එක 074 903 990 කියන දුරකථන අංකය ඔස්සේ වගේම 076 788 788 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. www.apit.lk කියන වෙබ්සයිට් එක හරහාත් ඔබට අපිට උසස් අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේදී අපේ මේ සාකච්ඡාවත් සමගින් එකතු වුණා ගමිදු හේමචන්ද්‍ර අපිට ආයතනයේ චීෆ් ඇකඩමික් ඔෆිසර්. ඔබතුමාව ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා සමුදෙන ඔබතුමාට. ඒ වගේම අද දවසේදී මේ සාකච්ඡාවත් එක්ක එකතු වුණා මේෂානි ෆර්නෑන්ඩෝ මාකටිං එක්සිකියුටිව් ස්ටුඩන්ට් එන්රෝල්මන්ට් වෙනුවෙන් ඔබතුමියටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියලා සමුදෙනවා. හොඳයි මේ විශේෂ සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් සිටින්නේ. කෙටි විරාමයකින් අනතුරු නැවතත් මුණ ගැසෙමු. ආයුබෝවන් ශ්‍රී ලංකා සමගින්.